තිරය පිටුපස YouTube නාලිකාවෙන් අද තමුන්නාන්සේලාව එක්කගෙන යන්නේ අනුරාධපුරේ නුවරවැව වැව් කණ්ඩියට. නුවරවැව කේන්ද්‍ර කර ගනිමින් ආයිබුවන්ඩ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනක් පහුගිය දින උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහත්තයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන තේමාව යටතේ මෙම වැඩසටහන අනුරාධපුර නුවරවැව කේන්ද්‍ර කර ගනිමින් දෙවන වරටයි ආයුබෝවන්ඩ මේ පැවැත්වුණේ. මේ සඳහා ආයුබෝවන්ඩ අනුරාධපුර මහනගර සභාව, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අනුරාධපුර පොලිසිය ප්‍රමුඛ රාජ්‍ය ආයතන හා ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් තමයි ආයුබෝවන්ඩ මේ ක්‍රියාත්මක වුණේ. අනුරාධපුර නුවරවැවේ ඇවිදින මන්තීරුව හා එම දෙපස පවතින කැලි කසල ඉවත් කිරීම සිදු කරමින් ඇවිදින මන්තීරුව භාවිතා කරන්නන්ට ඉතා පිරිසිදු ස්ථානයක් බවට පත් කිරීම ආයුබෝවන්ඩ මේ වැඩපිළිවෙලේ අරමුණ වුණා. අපි බලමු නේද ආයුබෝවන්ට ඉස්සරහට මේ ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අනුරාධපුර නුවරවැව දෙපස, ඒ කියන්නේ වැව් බන්ටික පිරිසිදු කරන ආකාරය, අපේ අය කොහොමද වැව් බැම්ම පළ ප්‍රයෝජන ගෙනලා තියෙන්නේ, කාලා බීලා බෝතල් දාලා මේක විනාශ කරලා යනවද, එහෙම නැත්නම් මේක තවත් පරපුරකට අපි ඉතුරු කරනවද කියලා ආයුබෝවන්ඩ මේ වීඩියෝ පටය තිරය පිටුපස YouTube නාලිකාව ඔස්සේ විකාශය වෙන මේ වීඩියෝ පටිය නරඹලා තමුන් නැහැලා තීන්දුව කරගන්න ඕන ආයුබෝවන්ඩ. එහෙනම් තවත් දවසක මෙවැනිම වීඩියෝ පටයකින් හමු වන තුරු අපි සමුගන්නවා ආයුබෝවන්ඩ. සෙස්ස පස්සට. ළමයි දෙන්න යාවි. ඔව් ඈ ඊට පස්සේ අපි නැහැ කියලා යයි. හරි හරි ආයෙන හරි නම ආන්දරාතුමක් පිටින් ඉන්නවා. දැන් යන්න වෙනවා අර මේ කපනවනේ ඉතින් පයි. ආර්ටි එකෙන් පාර Nagiging ganda ba?
කුමාර විද්‍යාලය පිටිපස්සේ අසල බහැරකින් සයින් කරන්න මේ ගිරන්නේ නැන්දි බාට හදර තැනකින් මේ බාට හොඳ කොටස අරගෙන අයින් කරන කොටස් මේ තේරම විතර ගාලා අයින් මේ දාලා මේක නුගර වැව් බැම් දාන්න ඕන තැනට මේ දාලා තියෙන කසල බහැර කර ඉස්සරහ නෙමෙයි මේක මේ අනිවාර්යයෙන් මේ ආදන කම්පැනි හොයලා මේ සම්බන්ධ නීති ක්‍රමවල ගන්න ඕනේ. සදාර සරපු කපලා මේ ඕක්කස්තික තේරම හංගලා තමයි. ආයතන මොකක්ද දන්නේ? නගර සභාවේ ව්‍යාපාර කරන බන්නේ බාට හදලා. ඔක ඇදලා ඔහොම කොට දිනවා. උඩට ගන්න නේද? ලොකු වැඩි. උඩටම යන්න. සෙට් තියෙනවා නේ. හරියට කරගෙන ඉතින් කවුද වාහන හරි.